අයිබංශාලද ආයබනැසි හරි අපි අර කලින් එපිසෝඩ් එකේ පොරොන්දුනා වගේම මේ ඔක්තෝබර් 7 වෙච්ච ඇටැක් එක නැත්තම් ඊශ්‍රායලයට පලස්තීනය විසින් පලස්තීනික හමාස් සංවිධානය විසින් එල්ල කර ප්‍රහාරයට අවුරුදු 2ක් සම්පූර්ණ වෙන වෙලාවේ අපි ඒ සම්බන්ධව සහ ඒකේ එද ඔක්තෝබර් 7 උනේ මොකක්ද ඊට කලින් තිබ්බ තත්ත්වය මොකක්ද සහ වර්තමාන තත්ත්වය මොකක්ද කියන එක ගැන සවිස්තරාත්මකව කතා කරන්න බැලුවේ සහ ඒ ඔක්තෝබර් 7 වෙච්ච ප්‍රහාරයෙන් ඒ කියන්නේ මේ යුද්ධයට මූලාරම්භ වුණේ. ඒතකොට යුද්ධයෙන් ඒ ඔක්තෝබර් 7 වෙච්ච ප්‍රහාරයෙන් වින්දිත පාර්ශවයන්ට කොහොමද ඒක දැනුනේ සහ ඔවුන්ගේ අත්දැකීම් කොහොමද ෂෙයා කරගත්තේ කියන එක කතා කරන්න බැලුවේ. ඉතින් ශාලිත අපි මුලින්ම බැලුවොත් මේ ඔක්තෝබර් 7 ප්‍රහාරය වෙන්න කලින් කොහොමද ඊශ්‍රායලය සහ මේ ගාසා තීරය අතර ඒ කියන්නේ පලස්තීනුවන් සහ ඊශ්‍රායලය අතර මොන වගේ සම්බන්ධතාවයක්ද තිබ්බේ කියලා අපි මුලින්ම ඔක්තෝබර් 7 කලින් ඔව් 2023 දැන් ඔක්තෝබර් 7න් පස්සේ මේ ඇතිවෙච්ච යුද්ධයේදී දැන් ඉල්ලනෝනේ සීස්ෆයර් එකක් අවශ්‍යයි සාමය අවශ්‍යයි කියලා. ඇත්තටම ඉතින් ඔක්තෝබර් 6 වෙනිදා ගත්තොත් එහෙම සාමයක් තමයි තිබ්බේ. ඒ කියන්නේ මෙහෙමයි දැන් නැත්නම් මේ කලාප දෙක අතර කොහොමත් ගැටුම් තිබුණා ඉතිහාසයේ. හැබැයි ඔය ඔක්තෝබර් 6 වෙනකන් ඔය ස්කේල් එකේ දැන් මේ අපි දකින ස්කේල් එකේ යුද්ධයක් ඊශ්‍රායලයේ පලස්තීනෙත් එක්ක කරලා නැහැ. පොඩි ඒවා තිබ්බා. පොඩි යුද්ධ තිබ්බේ. ඒ කියන්නේ ඔය කට්ටියට කියන්න පුළුවන් පස්සේ පොඩි කිව්වට ලොකු යුද්ධ කියලා. නමුත් ඉන්ටිෆාඩා වල ඒගොල්ලෝ මරාගෙන මරණ ප්‍රහාරය එල්ල කරා පලස්තීන. හැබැයි මේ වගේ ස්කේල් එකකින් ඊශ්‍රායලය ඒගොල්ලොත් එක්ක යුද්ධ කරේ නැහැ. ඒගොල්ලෝ ලොකු ස්කේල් එක ලාර්ජ් ස්කේල් වෝස් කරේ සාමාන්‍ය ඔය 6 day war එකේදී. ඒ අරබ් ලීග් එකත් එක තමයි ලොකු ස්කේල් එකකින් යුද්ධ කරේ. හැබැයි ඔක්තෝබර් 6 වෙද්දී කියන්නේ 7 වෙනිදා ප්‍රහාරයට කලින් ඇත්තටම ගත්තොත් ගාසාවල වැසියෝ 18000ක් ඊශ්‍රායලේ රස්සා කරා. 18000ක්. එතකොට ඊශ්‍රායලේ සැලසුම් කරලා තිබ්බේ 23 වසර ඉවර වෙනකොට ගාසා වැසියන් 20000කට වර්කින් පර්මිට් දෙන්න ඊශ්‍රායලය තුල. එතකොට එහෙම බොන්ඩ් එකක් තිබ්බේ. ඒ කියන්නේ ඔය දැන් අපි ගත්තොත් කිබුට්ස් බේරි අපි විලේජ් එකට ගියා. අපි දැන් මේ විලේජ් එක වෙච්ච සිදුවීම් ගැන කතා කරන ඉදිරියේදී ඒ හැම කෙනෙක්ම ගාසාවල වැසියෝ ගණනාවක් දැනන් හිටපු මිනිස්සු. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ අතර මේ ප්‍රහාරය ඉල්ල වෙච්ච බොහෝ දෙනා මේ පලස්තීනය සමග සහනශීලී අදහසක හිටපු මිනිස්සු. ඔය නෝවා ෆෙස්ටිවල් ඇටැක් එක ගත්තත් එතකොට කිබුට්ස් බේරි වල වෙච්ච ඇටැක් එක ගත්තත් සෑම තැනකම හිටියේ ඊශ්‍රායලේ පොඩ්ඩක් අර ලිබරල් වාමාංශී අදහස් දාරපු පලස්තීනෙත් එක්ක වැඩ කටයුතු කරපු මිනිස්සු. එතකොට ඒගොල්ලන් තමයි ප්‍රහාරය එල්ල උනේ. ඔය ප්‍රහාරය එල්ල වෙන්න කලින් සීස්ෆයර් එකක් තිබ්බා. ඒ දෙපාර්ශ්වය අතර ගැටුම් තිබ්බේ නෑ. 18000ක් රැකියා කරා. ඒ වගේම කියන්න ඕන ඔය පලස්තීනයේ හෘද රෝග සැත්කම් කියන්නේ පලස්තීන ළමයිගේ හෘද රෝග සැත්කම් කරේ ඊශ්‍රායල් හොස්පිටල් වල. එහෙම තමයි තිබ්බේ. ඉතින් එහෙම තත්ත්වයක් තමයි හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරලා වෙනස් කරේ. ඒ ඔක්තෝබර් 7 ප්‍රහාරය අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ large scale terrorist attack history එක ගත්තොත් ඉදිරියෙන්ම තියන්න පුළුවන්. ඒ කියන්නේ අපි 9/11 attack එක ගැන කතා කරනවා. ඊළඟට දැන් අපි East attack එක ගැන අදහස් තියෙන. ඒ කියන්නේ මේ කලාපෙ වෙච්ච ලොකුම terrorist attack එකක් ඉතිහාසෙ. ඒතකොට අපි LTT එකත් එක්ක තිබෙ යුද්ධදී අපිට විවිධ scales වල ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක ගත්තොත් ඒ ස්කේල් වලට එහා ගියපු කියන්නේ ඒ රටේ ජනගහනයේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එදා දහසකට අධික ජනතාව මරණයට පත් වුණා සහ ඒකේ තියෙන ප්‍රචණ්ඩත් ඒ කියන්නේ මරාගෙන මරන බෝම්බ ප්‍රහාරයකට වඩා සංකීර්ණ තත්ත්වයක්. විශේෂයෙන්ම අපි දන්නවා එදා ප්‍රහාරය වෙච්ච එක ගැන ගත්තොත් එහෙම ටෙරරිස්ට්ලා 2000-4000 අතර පිරිසක් ඉන්ෆිල්ට්‍රේට් වුණා බෝඩර් එකකින්. ඒ ඇවිල්ලා ජනතාව 1300 ඝාතනය කරලා 250කට අධිකව පැහැරගත්තා. මේක 9/11 attack එකේ ඒ කියන්නේ modern day 9/11 attack එකකට වැඩිය බරපතල තත්ත්වයක්. අපි පැරිස් ටෙරරිස්ට් ඇටැක් එක දැක්ක, මොස්කව් වල ටෙරරිස්ට් ඇටැක් දැක්ක. හැබැයි මේක වෙනම ම්ලේච්ඡත්වයක් ප්‍රදර්ශනය කරපු. ඒ කියන්නේ මේක බෝම්බ ප්‍රහාරයකට වඩා බරපතල විදිහේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් විතර අඳුර ගන්න පුළුවන්. ඒක තමයි ඔක්තෝබර් 7 විශේෂත්වය. ඉතින් අර ඊට පස්සේ දැන් ඔය සීස්ෆයර් ඉල්ලනවනේ දැන් සීස්ෆයර් සාමය අවශ්‍යයි කියලා. හැබැයි ඔක්තෝබර් 8 ෆුටේජස් ගත්තොත් ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පස්සේ 8 ෆුටේජස් ගත්තොත් මේ කලාපේ සෙලිබ්‍රේට් කරා. ඒ කරපු රේප් ඒ කරපු ගිනි තැබීම් පන පිටින් පුලුස්සපු දේවල් වලින් පස්සේ ඒවා සමාජ මාධ්‍ය ගියා. ඒවා ගොඩක් අය දැක්කා. ඒක සෙලිබ්‍රේට් කරා ලෝකේ විවිධ තැන්වල. මේ අයිඩියොලොජි එකත් එක්ක කියන්නේ දැන් ත්‍රස්තවාදයට සහයෝගය දෙන පිරිසක් ඉන්නවනේ ඔබ්වියස්ලි අනිවාර්යෙන් ඉන්නවා. ඒ පිරිස සෙලිබ්‍රේට් කරා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් වාමාංශික නායකයෝ දැන් ඔය එංගලන්තේ ලේබර් පක්ෂයේ ඉන්න ජෙරමි කෝබින්ගේ පක්ෂයේ කියන්නේ දැන් ඔහු ලේබර් පක්ෂයෙන් ඉවත් වෙලා ඉන්නේ. ඔහුට ලයින් වෙච්ච ඔහුගේ ප්‍රාදේශීය දේශපාලඥයෝ කිව්වා මේක අරගලයක් පටන් ගත්තා කියලා.
සමහර ඒ කියන්නේ අපි දකින යුරෝපේ රටවල් වල අපි වාමාංශික ප්‍රගතිශීලී නායකයෝ කියලා සමහර කින කට්ටිය කිව්වා මේක නිකන් නිදහස් ෆ්‍රීඩම් ෆයිටර්ස්ලා කියලා. හැබැයි ඒ සියල්ල ඒගොල්ලෝ කිව්වේ අර රේප් ඒ වගේ ඉන්සිඩන්ට්ස් දැක්කට පස්සේ ඉතින් ඒ වගේ එක නිකන් ඒගොල්ලෝ බැලුවා තනුක කරන්න. ඒ වගේම සෙලිබ්‍රේට් කරා. විශේෂයෙන්ම ගාසා තීරය ඇතුලේ ගොඩක් සෙලිබ්‍රේට් කරා ටෙරරිස්ට් ඇටැක් එක. ඒ සීස්ෆයර් එක ඔක්තෝබර් 8 වෙනිදා කවුරුත් ඉල්ලුවේ නැහැ. 8 වෙනිදා ඒගොල්ලෝ යුද්ධය තමයි ඉල්ලුවේ. හරි. ඉතින් ඔක්තෝබර් 7 වෙනිදා ඒතර ඔක්තෝබර් 7 වෙනිදා මොන වගේ දේවල්ද උනේ? ඒක කොහොමද පටන් ගත්තේ සහ කොයි විදිහට දිවුණා ඔක්තෝබර් 7 වෙනිදා? ඔව් ඔක්තෝබර් 7 ප්‍රහාරය දැන් ඉනිෂিয়েට් කරේ හමාස් සංවිධානය. එතකොට දැන් ඒ ඉනිෂিয়েට් ඒක පොඩි මෙහෙම දෙයක් අහන්න. දැන් ඔක්තෝබර් 7 ප්‍රහාරයට කලින් මේ රටේ නායකත්වය දැන් බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වය ඒ කියන්නේ ඔහුගේ ජනප්‍රියත්වය මේ විශාල වශයෙන් අඩු වෙමින් තිබේ. එතකොට ජනප්‍රියත්වය අඩු වෙමින් තියෙනකොට තමයි මේ ප්‍රහාරය එල්ලෙන්නේ. ඒතර එතනිහවටත් මේ ප්‍රහාරයේ දේශපාලනික වාසියක් අත්තුණා. එතකොට ඇතම් පාර්ශවවල චෝදනා තියෙන මේ එතනිහව සැලසුම් සහගතව මේ කියන්නේ මේක ප්‍රහාරය වෙන්න ඉඩ ඇරියා වගේ එකකුත් තියෙනවා. සහ ඔහුගේ ඒක දේශපාල පොලිටිකලි ඔහු ඒක පාවිච්චි කරා තමන්ගේ ඡන්දපදන වැඩි කරගන්න කියලා. ඒතර මේක යම් සත්‍යතාවයක් තියෙනවා. ඔව් දැන් ඔය කන්ස්පිරසි එක ඇත්තටම හැදෙන දැන් ඔය මේ 9/11 ඇටැක් එකකින් පස්සේ මිනිස්සු ටෙරරිස්ට්ලාට වැඩි අද බනිනවා ජෝර්ජ් බුෂ්ට. කියන ජෝර්ජ් බුෂ් තමයි ටෙරරිස්ට් ඇටැක් එක කරේ කියලා. ඒතර මොස්කව් ටෙරරිස්ට් ඇටැක් එකට බනින්නේ මිනිස්සු පුටින්ට. චෙච්නියන් ටෙරරිස්ට්ලා තමයි කරේ ඇටැක් එක. හැබැයි බනින්නේ පුටින්ට. මොකද පුටින්ට එකෙන් දේශපාලන වාසියක් ලැබුණා කියලා. මොකද ඔහුට බලේ ඉන්න පුළුවන් වුණා කියලා. නමුත් ඔබ්වියස්ලි ටෙරරිස්ට් සංවිධානයක් යම් ඇටැක් එකක් ලොන්ච් කරනකොට ප්‍රතිවාදී පාර්ශවයේ තියෙන නායකත්වයකට සහයෝගයක් ලැබෙන එක සාමාන්‍යයි. ඒක අතිශය ස්වභාවිකයි නෙමෙයි. එහෙම නැතුව දැන් අපි බෙන්ජමින් නෙතන්යාහු ගත්තොත් ඇත්තටම බෙන්ජමින් නෙතන්යාහු නෙමෙයි රටේ තියෙන එක්ස්ට්‍රීම් රයිට් එක. ඊශ්‍රායලේ තියෙන රයිට් වින් එක ඊශ්‍රායලේ දැන් බෙන්ජමින් නෙතන්යාහුට කලින් යයිර් ලපිඩ් එක ආණ්ඩුවක් හැදුවා නෆ්තාලි බෙනෙට්. නෆ්තාලි බෙනෙට් කියන්නේ ඊට වැඩි රයිට් වින් පොසිෂන් එකක්. බෙන් ගවීර්ලා ගත්තොත් එහෙම දැන් කැබිනට් ගැන එතනිහව එච්චරම අන්තවාදී නෑ කියලා. ඔව් ඇත්තටම ගත්තොත් නෙතන්යාහු මොඩරේට් රයිට් වින් කියන්නේ. නෙතන්යාහුගේ අදහස් ගත්තොත් නෙතන්යාහු 1980 1978 වගේ කරපු ප්‍රකාශ ගත්තත් අද ගත්තත් නෙතන්යාහු පොසිෂන් එක වෙනස් කරලා නැහැ. හරි. ඒ කියන්නේ දැන් සමහර නායකයෝ ඉන්නවනේ දැන් මේ රැල්ලෙන් පොසිෂන් එක පොඩ්ඩක් එහෙ මෙහෙ කරන. නමුත් නෙතන්යාහුට ස්ටේට් ඔෆ් ඊශ්‍රායල් කියන එක ගැන අදහසක් තිබ්බනේ 78 ඔහු කරපු කතා කරගෙන අද කරපු කතා ගත්තොත් එයාගේ පොසිෂන් එක තමයි කන්ෆ්‍රන්ටිං ද ග්‍රීස්ලි බෙයා. මේ රැඩිකලිසම් එකක් තියෙන එක කන්ෆ්‍රන්ට් කරන්න ඕනේ. එතනින් එහාට නෙතන්යාහුගේ සෝෂල් පොලිසිස් ගත්තොත් එයා ගත්ත ගොඩක් ඩිසිෂන් ලිබරල්. ඒ කියන්නේ දැන් මේ ඊශ්‍රායල කියන්නේ ලිබරල්ම රටනේ මේ මෙද පෙරදිග කලාපේ ඔය ලිබරල් ප්‍රතිසංස්කරණ මේ 21 වෙනි සියවසේ ඊශ්‍රායලයේ කියනකොට වැඩි ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ආවේ නෙතන්යාහුගේ පාලනයේදී තමයි. හැබැයි ඊට වඩා ලෙෆ්ට් එකකුත් තියෙනවා. ඒ කියන්නේ අපේ යයිර් ලපිඩ්ලා කියලා ඉන්නවා. ඒ වගේ වෙනම ලෙෆ්ට් ලීනින් පොලිටිෂියන්ලා ඉන්නවා. හැබැයි ඊශ්‍රායලයේ තියෙන විශේෂත්වය තමයි මේ පොලිටිෂියන්ස්ලාගේ ලයින් එක කොතන වුණත් ඒගොල්ලෝ පොදු අදහසක තමයි ඉන්නේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒක යයිර් ලපිඩ් ඉන්න තැනයි නෙතන්යාහු ඉන්න තැනයි බෙන් ගවීර් ඉන්න තැනයි නෆ්තාලි බෙනෙට් ගත්ත ඊශ්‍රායල ඕන පොලිටිෂියන් කෙනෙක් ගත්තොත් ඒගොල්ලන්ගේ අදහස් තියෙන අතන. අපි හිතමු යුදෙව් නොවන අනික් පොලිටිෂියන්ස්ලා ඩ්‍රූස් ජනතාව ගත්තොත් ඊට පස්සේ ඊශ්‍රායලෙන් ක්‍රිස්තියානි ජනතාව ගත්තොත් ඒ පොලිටිෂියන්ස්ලාත් ඊශ්‍රායල ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්න අර පොසිෂන් එකේම තමයි. ඒගොල්ලෝ කියන්නේ මේක නිගෝෂিয়েට් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජාතික ආරක්ෂාව ගැන ඒගොල්ලෝ නිගෝෂিয়েට් කරන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ඇමරිකාව ගත්තොත් එහෙම ඩෙමොක්‍රැටික් පක්ෂේ කට්ටියට ජාතික ආරක්ෂාව ගැනයි රිපබ්ලිකන්ස්ලාට පොඩි විවිධ අදහස් නේ තියෙන්නේ. බෙදුන අදහස් නේ. ඊශ්‍රායල එහෙම බෙදුන අදහස් නැහැ. රටේ පැවැත්ම වෙනුවෙන් ගන්න ඕන ක්‍රියාමාර්ගවල ඒගොල්ලෝ පොදු තැනක ඉන්නේ. අනික එක තමයි දැන් මේ ප්‍රහාරය දැන් කට්ටිය කියන දැන සිටියා. දැන සිටපු හින්දා මෙහෙම එකක් තියෙනවා. සාමාන්‍ය ওই ප්‍රහාරය එනකොට බුද්ධිංශ දැනගන්න. හරි. මේක සිකියුරිටි ෆේල් එකක්. හැබැයි මේකේ වැදගත් දේ තමයි මීට අවුරුදු 50කට කලින් මේ ප්‍රහාරය වෙන්න අවුරුදු 50කට කලින් 1973 යොම් කිපුර් දවසේ ගෝල්ඩා මේ තමයි අගමැතිනි හිටියේ. එතුමිය අගමැතිනි වෙලා ඉන්න කාලේ early warning එකක් ආවා මර්වාන්ගේ. ඔය මර්වාන් ගැන ඔය බුද්ධිංශ ඉතිහාසය ගැන දන්න කට්ටිය දන්නවා. ඊජිප්තුවේ හිටපු කෙනෙක් ඩබල් ඒජන්ට් කෙනෙක්. මර්වාන් කියන්නේ මොසාඩ් එකටත් වැඩ කරා ඊජිප්තුවටත් වැඩ කරා. ඩබල් ඒජන්ට් කෙනෙක් මර්වාන් මේගොල්ලන්ට කිව්වා ඊජිප්තුව ඇටැක් එකකට ලෑස්ති වෙනවා. ඒගොල්ලෝ සෑම් මිසයිල් පද්ධති ගොඩනගලා ඒගොල්ලෝගේ හමුදා ගොඩනගලා ඒගොල්ලෝ යුද්ධයකට ලෑස්ති වෙනවා. අන්නරෙල් සදාත් අර නසාර්ට කරන්න බැරි වෙච්ච දේ සදාත් කරන්න උත්සාහ කරනවා. අනික් පැත්තෙන් සිරියාවේ හෆීස් අල් අසාද් ලෑස්ති වෙනවා. ඕගොල්ලන්ට දෙපැත්තෙන් කෝඩිනේෂන් ඇටැක් එකක් එන්න ඉඩ තියෙනවා. ඕක 1973 යොම් කිපුර් ඇටැක් එකට මාසයකට විතර කලින් පවා ගෝල්ඩා මේ දැනන් හිටියා. හැබැයි ප්‍රශ්නේ උනේ ඒ වෙලාවේ මොබිලයිසේෂන් එකක් කරන්න ගවර්න්මන්ට් එක ඇතුලේ එකඟතාවයක් තිබෙන්නේ.
මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල්නේ. ඇතුළේ ආරක්ෂක ඇමති හිටියේ මොෂේ දයන්. මොෂේ දයන් කිව්වා මොබිලයිසේෂන් කරන්න බෑ. එහෙම වුණොත් ඒක ඇක්ට් ඔෆ් වෝ එකක් විදිහට මිඩල් ඊස්ට් රටවල් අඳුර ගන්නවා. එතකොට අපි යුද්ධ ප්‍රකාශ කරා හා සමානයි. කියන්නේ ඊශ්‍රායල අපි හිතමු සෙබළු එක් රැස් කරා කියලා. එතකොට මැද පෙරදිග රටවල් කියන්න පුළුවන් අන්න සෙබළු රැස් කරනවා. මේගොල්ලෝ යුද්ධ කරලා ඇස්තින් කියලා. 73 ඔය ප්‍රශ්නේ තිබ්බා. මොෂේ දයන් එහෙම කිව්වට පස්සේ ඒගොල්ලෝ කරේ යුද්ධයට දවස් කිහිපයකට කලින් ඒගොල්ලෝ පාෂල් මොබිලයිසේෂන් එක කරේ. හොඳටම දන්නවා මේ දවසේ ඇටැක් එක වෙනවා කියලා. හැබැයි කරේ පාෂල් මොබිලයිසේෂන් එක. ඒ වගේ මේගොල්ලෝ ඇමරිකාට දැනුම් දීලා තිබ්බා. කිසිංග තමයි හිටියේ ඒ දවස්වල මේ ඇමරිකාවේ රාජ්‍ය ලේකම්තුමා. හෙන්රි කිසිංග කියන්නේ මේ ජියෝපොලිටික්ස් වල සාමාන්‍යයෙන් කිං කෙනෙක්. ඒගොල්ලෝ කිව්වේ නික්සන් තමයි ජනාධිපතිතුමා හිටියේ. ඒගොල්ලෝ කෙලින්ම කිව්වා ඕගොල්ලෝ ඉස්සෙල්ලා ඇටැක් කරන්න එපා කියලා. ඕගොල්ලෝ ඇටැක් කරොත් නැරේටිව් එක හැදෙන්නේ කොහමද? ඊශ්‍රායලයේ ඇටැක් එක කරපු හින්දා ඊජිප්තුවයි සිරියාවයි ඇටැක් එකක් කරා. ඒකෙන් මෙන්න මෙහෙම වුණා කියලා. ඉතින් ඔය ප්‍රශ්නේම 73 වෙච්ච ප්‍රශ්නේ 2023 තිබ්බා. ඔබ නිකමට හිතන්න මේ ප්‍රහාරය දැනගෙන කලින් කවුන්ටර් ඇටැක් එකක් කරා ගාසා තීරයට කියලා. ඊළඟ දවසේ අල් ජසීරාගේ හෙඩ්ලයින් එක කියන්නේ අහිංසක ජනතාවට බොහොම ප්‍රහාර එල්ල කරා. ඒ නිසා දැන් රෙසිස්ටන්ට් ෆයිට් එකක් එනවා කියලා. එහෙමනම් ඔය ලෝකේ තියෙන විරෝධතා හැදෙන්නේ එදාම. එහෙනම් ඒ කියන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ අපි යුද්ධයේ ප්‍රහාරයක් වෙනවා කියලා කලින් දැන හිටි පමණින් අපිට ඇටැක් කරන්න බෑ අදාරිස්ථාන. දැනුම් දීම් කරන්න පුළුවන්. ඇත්ත කතාව තමයි මේගොල්ලෝ ඕනම ප්‍රහාරයකට සූදානම්. ඒ වුණාට යොම් කිපුර් දවස මම දන්න සංස්කෘතික වශයෙන් උත් මේගොල්ලෝ සාමාන්‍යයෙන් වැඩ අත්හරින එහෙම දවසක් සෙබළු මේගොල්ලෝ විවේක දවසක් නිවාඩු දිනයක් එදා ඇටැක් එක කරද්දී දැන් උදාහරණයක් විදිහට කිබුට්ස් වල ගත්තොත් ටෙරරිස්ට්ලා 350ක් ඇවිල්ලා කිබුට්ස් වලට ඇටැක් කරද්දී ඒගොල්ලන්ගේ රැපිඩ් රිස්පොන්ස් යුනිට් එකෙන් 100කට අධික ටෙරරිස්ට්ලා මැරුවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ට පුළුවන් වුණා ටෙරරිස්ට්ලා මරන්න. එදා ඇතුළේ වෙච්ච ටෙරරිස්ට්ලා 1300කට 1400කට වැඩිය ඇතුළේ මැරුණා. ඒ හමාස් ටෙරරිස්ට්ලා. ඒ කියන්නේ ඒගොල්ලෝ මරන්න ආපු ඉස්සරට වැඩි ඒගොල්ලෝ මැරුණා. ඒගොල්ලෝ හොඳ ෆයිට් එකක් දුන්නා. වෙන සාමාන්‍ය රටකට ඔය වගේ ටෙරරිස්ට් ඇටැක් එකක් වුණොත් ඊට වැඩි බරපතල වෙනවා ප්‍රශ්නේ. අර කතාව තමයි මෙතනදී වැදගත් වෙන්නේ ප්‍රහාරය කලින් දැන සිටි පමණින් ඔකට හොඳම උදාහරණේ 1973. 73 දී එදා ගෝල්ඩා මේ ඩිසිෂන් එක අරන් ඊජිප්තුවට ගහලා තිබ්බනම් ඉතිහාසය ලියවෙන්නේ ඊශ්‍රායල පටන් ගත්ත යුද්ධයක් කියලා. හරි. ඒ නිසා තමයි මේගොල්ලොන්ට ඔක්තෝබර් 7 එකෙත් එහෙම එකක් කරන්න බැරි වුණේ. හරි. ඉතින් ඔක තමයි ඔක්තෝබර් 7 ඇටැක් එක පටන් ගත්තේ. ඉතින් එතකොට මේක කොච්චර දුරට ගියාද දැන් ත්‍රස්තවාදීන් 2000කට ආසන්න පිරිසක් ඇතුල් වෙලා මේ කොයි වගේ ප්‍රදේශවලට ඇතුල් වුණේ, කොයි වගේ විනාශයක්ද කරේ සහ ඒක කොයි වගේ ඩැමේජ් එකක් දුන්නේ මේ ඊශ්‍රායල් වලට. ඔව් ඇත්තට මේකේ තියෙන ත්‍රස්තවාදීන් ප්‍රමාණය ඒගොල්ලෝ කියන්නේ සාමාන්‍ය 2000කට අධික. ත්‍රස්තවාදීන් එතකොට හමාස් සංවිධානය සහ ඉස්ලාමික් ජිහාඩ් මේගොල්ලෝ බොඩි කැම් දාගෙන ආවේ. මොකද මේකට මේ ඇටැක් එක පෙන්වන්න ඕන වුණා ලෝකෙට. ඒ කියන්නේ මේ කැම රෙකෝඩ් කරේ ත්‍රස්තවාදීන් විසින්. ඔව් ඔය දැන් සමහර කට්ටිය කියනවා මෙහෙම ප්‍රහාරයක් උනේ නැහැ කියලා. ඒ වගේ ඩිනයි කරන්න බෑ. මොකද මේ හමාස් එකේම බොඩි කැම් වලින් තමයි ඒගොල්ලෝ කරපු දේවල් රෙකෝඩ් උනේ. ඊට පස්සේ දැන් තව කතාවක් තියෙනවා. දැන් මේ ටෙරරිස්ට්ලා එද්දි ආවා කියලා සිවිලියන්ස්ලා. හැබැයි මෙහෙමයි සාමාන්‍ය ටෙරරිස්ට් ඇටැක් එකක් වෙලා ඉන්ෆිල්ට්‍රේට් වෙනකොට ඒගොල්ලෝ සිවිලියන්ස්ලා විදිහට අඳුර ගන්න බෑ කිසිම හේතුවක් නිසා. අපි හිතමු දැන් ටෙරරිස්ට්ලා මායිම් ගම්මාන වලට පැනලා ගහනවා කියලා. එතකොට ඒත් එක්ක තව සිවිලියන්ස්ලාත් ඇවිල්ලා ඒකට සම්බන්ධ වුණා කියලා අපිට ඒගොල්ලෝ සිවිලියන්ස්ලා කියන්න බෑනේ. එතනින් එහාට ඒගොල්ලෝ ටෙරරිස්ට්ලා තමයි. ඒ නිසා 4000කට ආසන්න පිරිසක් ඇතුළට ආවා. ඇවිල්ලා මේ ඇටැක් එක කරේ. ඒගොල්ලෝ කරේ විශේෂයෙන්ම සිවිලියන්ස්ලා තමයි ඒගොල්ලන්ගේ කියන්නේ මේන් ටාගට්ස් ඊසිම ටාගට් එක සිවිලියන්ස්ලානේ. දැන් ඔය කිබුට්ස් බේරි ගත්තොත් 1000ක් විතර ඉන්න ගමක්. දැන් අපිට මේ ගමේ සිටියම බැලුවොත් ඔබට පේනවා ඇති සාමාන්‍යයෙන් සංවෘත වෙච්ච සාමාන්‍ය ජීවිත ගත කරන ගමක්. ඊට පස්සේ නෝවා ෆෙස්ටිවල් එක ගත්තා. ඔය නෝවා ෆෙස්ටිවල් එකේ කනගාටුදායක ප්‍රශ්නේ තමයි නෝවා ෆෙස්ටිවල් එකේ හිටියේ අපි ඔක්කොම සහෝදර විදිහට ජීවත් වෙන්න ඕන කියලා හිතපු මේ ෆෙස්ටිවල් එක පීස් සාමය වෙනුවෙන් තමයි නෝවා ෆෙස්ටිවල් එක තිබ්බේ. හරිද? එතකොට එතන හිටියෙත් එහෙම සාමය බිලීව් කරපාය. කිබුට්ස් වල හිටියේ මේ කොමියුනිස්ට් කන්සෙප්ට් එකක් තියෙන ගමක්. අපි දැන් කිබුට්ස් ඇටැක් එක බ්‍රේක් ඩවුන් කරොත් ඊශ්‍රායලේ තියෙනවා කිබුට්ස් 270. හරි. කිබුට්ස් 270 දැනට ඔය කොමියුනිස්ට් ක්‍රමයේ ක්‍රියාත්මක වන කලාප ලෝකෙ ඉතාම අඩුයිනේ. කොමියුනිසම් නැත්තම් සමූහ විප්ලව ක්‍රමයේ සක්සස් වෙච්ච ගම් තමයි කිබුට්ස් කියන්නේ. හරි. ලෝකේ ඒ වගේ වෙන සක්සස් වුණේ නැහැ. දැන් කිව්බා වුණා ෆේල් වුණානේ. මේගොල්ලන්ට යම් මට්ටමකට ඒක සක්සස් කරන්න පුළුවන් වුණා. නමුත් දැන් ඒගොල්ලෝ වෙනස් වෙලා මොඩර්නයිසේෂන් වෙනවා. මේක 1910 විතර ඒගොල්ලෝ පටන් ගත්ත කන්සෙප්ට් එකක්. 1910 තමයි පටන් ගත්තේ. ඉතින් එහෙම ගමක් තමයි කිබුට්ස් බේරි. ඒ ගමට කරපු ඇටැක් එක ගත්තොත් එහෙම ත්‍රස්තවාදීන් 350ක් ඇතුළු වුණා. මේ ගමේ තමයි අපේ ලාංකික කාන්තාවක් අනුලා නැති වුණේ මේ ගමේදී. විශේෂයෙන්ම මේ ගමේදී අපිට හම්බෙච්ච සුවිශේෂීම චරිතය තමයි ඩැනි. ඉතින් එතුමා ගොඩක් උදව් කරා මට මේක සම්පූර්ණ කිබුට්ස් ගම පෙන්නුවා. ඒගොල්ලෝ දැන් ඒක හදනවා. ටෙරරිස්ට් ඇටැක් වෙලා බෝම්බ ගහලා කැඩිච්ච ගම ඒගොල්ලෝ හදනවා. ඔහුගේ මම ඇහුවා අනුලා ගැන. අනුලා ඊට පස්සේ කිව්වේ ඔහු දැන හිටියා අනුලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හොඳටම දන්නවා. මිත්‍රයෝ විදිහට දන්න අය.
ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහි ඉන්න අයට හොඳ වර්කින් කන්ඩිෂන් එකක් තියෙනවා. එතකොට අනුලගේ මරණය ගොඩාක් කම්පනයක් ඇති කරා. මොකද එයා ඇත්තටම එයා කෙයාටේකර් කෙනෙක්. එයා බලාගත් එක්කෙනා වෙනුවෙන් එයා ලොකු කැපීමක් කරපු කෙනෙක්. ඉතින් ඒක ලාංකිකයන්ටත් ගොඩක් දැනෙන මරණයක්. ඊට අමතරව මේ ගමේ 100කට අධික මිනිස්සු ඝාතනය වුණා. ජනතාව සිවිල් ජනතාව මැරුණේ. ඊට පස්සේ මේගොල්ලොන්ගේ ගමේ රැපිඩ් රිස්පොන්ස් යුනිට් එකක් තියෙනවා. හදිසි ප්‍රහාරයකදී ක්‍රියාත්මක වෙන්න ඒගොල්ලෝ ක්‍රියාත්මක වුණා. ඇටැක් කරපු මම කලින් කිව්වා වගේ ටෙරරිස්ට්ලාට ඒගොල්ලෝ රෙසිස්ටන්ට් එකක් දුන්නා. නමුත් අවසාන වශයෙන් ඔය ගමේ ජනගහණයෙන් 10%ක් ඒගොල්ලන්ට ඝාතනය කරන්න පුළුවන් වුණා ටෙරරිස්ට්ලාට. ඒකෙදි අපි ওই ප්‍රහාරය ගැන පැහැදිලි කිරීම දැන් අපි ඩැනීගේ පැහැදිලි කිරීම බැලුවොත් අපිට පැහැදිලිව පේනවා ඒ ප්‍රහාරය උනේ කොහොමද කියලා. Try and imagine this place on the 6th of October. Everything is green, everything is beautiful. I want to take you to another place and tell the lady's story from there. Yeah. These places hadn't been touched really as it was. I really want to tell you the story about the lady who used to live here. That's more important for me. This house used to belong to a lady called Vivian Silver. Now Vivian, what was, let's say, I don't want to talk about political views, but she was a peace lover, okay? She was a feminist and a peace lover. And she dedicated, I would say, half of her mature life to help others. She worked also towards the end, before she retired, she started to go to the Gaza Strip, the northern border of the Gaza Strip, take ill and surgery needed people from the Gaza Strip to Israeli hospitals, okay? Just imagine, okay? A Jewish lefty that's going and doing it, and afterwards she was murdered here in her house by someone from there. That's a nuance that it's really hard to understand. They came here and they didn't care even who was living here. Maybe Vivian helped one of the terrorist cousin or brother and took him to an Israeli hospital because he had cancer or the kid had cancer or they needed treatment. Look, there's so many hospitals in the Gaza Strip. We heard about it in the news. But they needed the Israeli medicine, the Israeli doctors. Therefore, she gathered so many people around her and they came with the vans and they picked up people from the Gaza Strip, take them to Israeli hospitals and bring them back. And that was Vivian, okay? Now, she was murdered here. I don't know if she was murdered and then burnt or burnt and died from that. It took, I think, about 3 weeks to identify that she was here because she was in touch with the kids before, but they said she was here. So they had to dig deep inside and bring special machinery to find ashes from her bones and check it via DNA test and really identify her as Vivian that was here. Now she was here alone and she died alone. And you know, as journalists, as people of the free world, I can share you my thoughts and my questions is why did the 7th of October happen? You know, I ask so many questions these days or since the 7th of October, but I can't come to one conclusion is why this accident or this terror attack happened on the 7th. You know, it was a Jewish holiday on the Saturday of the 7th. And it probably wasn't a coincidence that it happened on that day. But, you know, we said people from all kinds of religions. There were Hindu, Buddha, Christian, Muslim, Jewish. Everyone was murdered here by the Hamas terror attack. They didn't care. I talk about biblical reasons who was here first. I'm sure everyone knows that the Israelites were here first. So it's our land. We don't have another land on the globe. We can't go to Sri Lanka, we can't go to Kashmir, we can't go to Bangladesh. Where do you want us to go? So this is our land. And I think we're going to stay here for a long time.
And I hope really the world will realize that we are not the bad guys here. We are not the bad guys here. They want to picture us as kids starving and as committing a genocide. But if you look in the Google what genocide means, it's nothing like that. When we need to bomb where we know that they're terrorists, we tell the people that live in Gaza, go, we're going to bomb that area. We throw leaflets from the air. We send text messages on the phones. Go, we're going to bomb this area. Okay? So that's not genocide, guys. Genocide is a very, very heavy word, and it's been used very lightly, starting from the UN, okay, in New York, the UN Assembly, with the chairman, Mr. Gutierrez, which is an anti-Semitic, by far, is an anti-Israeli diplomat, if you can call him that way. You can hear, I've got lots of things to say against. I know that my government, which I didn't vote for, okay, I didn't vote for this liberal government, are committing mistakes all over the place. You know, once upon a time, we had a war in Lebanon. We had to kick the Hezbollah 50 kilometers from our border because they kept bombing us all the time. So we went into Lebanon and we moved the Hezbollah 50 kilometers from there. Now from 1982, which the war in Lebanon was, till 2000, 18 years, the Israeli army, the IDF, was staying there in the south of Lebanon. Now every morning another soldier was killed, another soldier was killed, another soldier was killed for 18 years. Now I fear that it's going to happen again in the Gaza Strip. Every time another soldier is killed, another explosive, another target, another sniper, and it's each soldier, it's a person, it's a family. That family is fucked up. Once your member of the family was killed in a war, the family is not going to be the same. We're not going to be the same. We didn't even fight. My sister's dead because of this attack, but they go to fight for something they believe in. The existence of the State of Israel. So I really don't want to get to that. I don't know who needs to rule the Gaza Strip, definitely not us. I don't think the Palestinian Authority is capable of governing the Gaza Strip. The UN for sure is not capable of governing the Gaza Strip. But people used to tell me about the truck in Sderot and everything, and that Be'eri is being under attack. And I just heard the shooting from all over the place. And I was rescued from my place. I was around there 3 o'clock in the morning after. I was for 20 hours there on my own in my safety room. No electricity, but I had another battery for my phone, so I was in touch with everyone. And only 2 days after, I was notified that they identified my sister's body, and we brought it to burial next to my father in the center of Israel. And that's it. And I was in Tel Aviv in a hotel till January this year, which I moved in January to the place near Be'er Sheva, which I told you about, which when I finish with you, I go there because my house is there at the moment. And I just, before we finish, what I ask from you guys as neutral journalists, if I can call you that, no matter what you take from this tour with me here, you take something. What you take home now, when you go back to Colombo, to wherever you live, it's different to what you saw on television. It's different from what you get from the telex in the newspaper room. It's different what you hear. It's different from anything. You were here, inside the houses. You saw people were living here, and they're not with us now. Now you can't say, like, you know who Roger Waters is? The lead singer from Pink Floyd. Now he's a lunatic guy, but he said that it never happened. Okay? No one was murdered.
No one was raped. No one was beheaded. No one was. You were here. You saw. You saw in your eyes. Now you go down. Once it used to be a typewriter. Now it's a computer. You go down and you write. And what I'm asking you, just write down what you saw and what you feel. You know, I once was interviewed by a Sydney journalist from the Herald, and I had a handshake agreement with him. He had an exclusive interview with me, and I said, please don't write anything that I didn't say. And he did. He twisted the things a little bit. And I was so shocked because I was so naive. I thought that, yeah, for sure I'm gonna say. And just write down what you saw, what you feel, the experience that you're going back. I'm sure you've been to the Nova Side party, which is hard as it is, you know. You see all these young faces. Once I decided I'd go there at night time. Now there's all these solar lamps near each tree and each face. But nighttime, there's the solar lamps that they shine, but you don't see the faces. You feel the holiness of the place, but you don't see all these youngsters that are looking at you, and you feel the guilt trip that you're alive and they're not alive. ඩැනී කියනවා මේ ගමේ හැමෝම මගේ යාළුවෝ නෙමෙයි. ගමේ හැමෝම යාළුවෝ ඉන්නේ නැහනේ මිනිස්සෙක්ගේ. හැබැයි ඔකන මේ මිනිස්සු මන් දැන හිටපු කට්ටිය. මං ඉස්කෝලේ ගියපු හරි මං වැඩ කටයුතු කරපු හරි මිනිස්සු. ඊට පස්සේ මේ ගමේ යා සුවිශේෂී තැනකට එක්කන් යන්නේ ඔය විවියන්ගේ ගම. විවියන්ගේ ගෙදර. විවියන් පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සම්බන්ධතාවයෙන් දැවැන්ත කැපවීමක් කරපු කෙනෙක්. විවියන් ඇත්තටම ඊශ්‍රායල් රජය විවේචනය කරා. විවියන් වාමාංශික අදහස් දරපු කෙනෙක්. එයා පලස්තීන ඊශ්‍රායල් මිත්‍රත්ව සංසදය ගැන ලොකු බලාපොරොත්තු තියපු කෙනෙක්. එයාගේ වැදගත්ම දේ තමයි එයාගේ ලොකුම දේ තමයි එයා පලස්තීනේ ඉන්නවනේ දුර්ලභ ලෙඩ රෝග වලට අහු වෙන ළමයි ඉන්නවා. හරි. ඊට පස්සේ මම අර හાર્ට් සර්ජරි කියන ඒ වගේ පලස්තීනේ ලෙඩ රෝග හැදුණා. එහෙම නැත්නම් විවිධ දේවල් නිසා මේ කියන්නේ ප්‍රතිකාර අවශ්‍ය වෙන කට්ටියව ඊශ්‍රායලයට ගෙනල්ලා ප්‍රතිකාර කරලා නැවත පලස්තීනට යවන මෙහෙයුමක් එයා දියත් කරලා තිබ්බා. විවියන්. ඉතින් විවියන්ව පලස්තීන මිනිස්සු දන්නවා. කියන්නේ ගාසා තීරේ විවියන්ව දන්නවා. මොකද විවියන් කියන්නේ පලස්තීනයත් එක්ක ඊශ්‍රායලයට වැඩි කියන්නේ එයා ඊශ්‍රායල ආශ්‍රය කරාට වැඩිය පලස්තීනව ආශ්‍රය කරපු කෙනෙක් තමයි විවියන්. ඉතින් මේගොල්ලෝ ඇත්තටම ප්‍රහාරයේදී ඔහු කිව්වේ මට විවියන් මොකද උනේ? ඔව් විවියන්ට මොකද උනේ කියන එක. තාම කේදෙනියයි. මොකද කවුරුත් හිතුවේ නෑ විවියන්ට මොන හරි කරයි කියලා. මොකද හමාස් එක උනත් විවියන්ට මොනවත් කරන්නේ නැති. කොච්චර ටෙරරිස්ට්ලා උනත් එහෙම කරන්නේ නැති. ඒගොල්ලන්ගේ ළමයින්වත් බෙහෙත් කරන්න හොස්පිටල් එකකට ගෙනියපු කෙනෙක්නේ විවියන් කියලා. හැබැයි 3කට පස්සේ විවියන්ගේ ගෙදරදී ඇටකටුවක්. ඒ සාම්පල් අරගෙන ගියාම විවියන්ගේ ඒගොල්ලෝ විවියන්ව ඇතුලේ තියලා පුච්චලා මාරලා. විවියන්ගේ අන්තිම මැසේජ් එකේ කියන්නේ we need peace between our nations. එහෙම තමයි එයා දාලා. ඒ කියන්නේ එයාට ඕනේ මේ සාමයක් කියලා. එයා කිව්වේ පලස්තීන ඒගොල්ලන්ගේ බ්‍රදර්ස්ලා වගේ තමයි එයා හිතන් හිටියේ. හැබැයි අවසානයේදී ආව පුච්චලා මරණකම් එයාට මොනවත් කරන්න බැරි වුණා. ඉතින් විවියන්ගේ මරණයෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි ටෙරරිස්ට්ලාට අර මේ අපි චුට්ටක් හොඳ අය මෙයා චුට්ටක් එක්ස්ට්‍රීම් ඇති මෙයා අපේ මතයට විරුද්ධයි කියන වෙනසක් නැහැ. කියන්නේ ඒගොල්ලන්ට ඔක්කොම ටාගට් එකක් විතරයි. නැත්තම් විවියන් වගේ කෙනෙක් පොලිස්වල මරණ එක ලොකු ෂොක් එකක්. ඒක අල් ජසීරා පවා. එතකොට මිඩල් ඊස්ට්යි කියලා තියෙනවා මාධ්‍ය ආයතන. ඒගොල්ලෝ පවා ෂොක් වුණා විවියන් පුච්චලා මැරුවාද කියලා. ඉතින් ඒ වගේ ෂොක් එකක් ඒක අල් ජසීරා එකක් ෂොක් වෙනවා කියන්නේ. ෂොක් වෙනවා කියන්නේ අල් ජසීරා කියන්නේ මේ පලස්තීනයේ හමාස් සංවිධානය සුද්ධ කරන ලොන්ඩරිය. හැබැයි ඒ ලොන්ඩරියට හිතා ගන්න බැරුණා මේගොල්ලෝ මෙහෙම දෙයක් කරාද විවියන්ට. ඒකයි ඒ ගමේ ඒ කිබුට්ස් ගමේ හැමෝම පලස්තීනෙත් එක්ක ගොඩක් හොඳට වැඩ කටයුතු කරපු කට්ටිය. ඉතින් අද හැබැයි ගිහින් ගත්තොත් ඒගොල්ලන් අදහස් 100%ක් වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඩැනීගේ සහෝදරියව ඝාතනය කරලා තිබ්බා. අපි අයව සීපත් කරනවා සහෝදරියව ඝාතනය කරා. මම ඔහුත් එක්ක කරපු ඉන්ටර්විව් එක. ඒක වැදගත්ම දේ තමයි මේ ඉන්ටර්විව් එකෙන් පස්සේ අපි ලංකාව කියන්නේ මේ ලංකාවටත් ඔහු පැමිණෙන කතාවකුත් කිය ඉන්ටර්විව් එකේදී කියන්නේ මේ ජනතාව කියන ඔහු ලංකාව ගැන ගොඩක් දන්නා. මොකද විශේෂයෙන් මේක අනුලගේ රටනේ. ඒගොල්ලෝ එහෙම දන්නේ කියන අනුලගේ රට. ඒගොල්ලන්ගේ ගමේ තමයි අනුලා හිටියේ. ඉතින් ඔහු කිව්වේ ඇත්තටම මේගොල්ලෝ ආයෙ රීබිල් කරනවා. කිබුට්ස් මං ඇහුවා ඒ කියන්නේ දැන් තමන් දන්න අඳුරන ඔක්කොම ඝාතන වුණාට පස්සේ මේක ඉන්නවත් හිතෙනවද කියලා. ඒ අපි ඉන්ටර්විව් එක කරපු රූම් එක දැක්කොත් දැන් ඒ සියලු දේ ඒ තැන් තියෙන්නේ ඇත්තටම මේ මරණ සිද්ධ වෙච්ච තැන් වෙඩි තිබ්බ තැන් කොහොමද මෙතන ඉන්නේ කොහොමද රීබිල්ඩ් කරන්නේ කියලා. ඒතකොට ඔහු කිව්වේ අපි මේ ගම අතහැරලා ගියොත් ඒක තමයි ත්‍රස්තවාදීන්ගේ අරමුණ.
එනිසා මගේ ග්‍රෑන්ඩ් චිල්ඩ්‍රන්ලා මට ඕනේ මගේ ග්‍රෑන්ඩ් චිල්ඩ්‍රන්ලා කවදා හරි ඒ කියන්නේ මගේ මුණුබිරු මිනිබිරියෝ ඒගොල්ලන්ගේ දරුවෝ මේ ගමේ ජීවත් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට ජීවත් වෙන්න සුදුසු විදියට මේ ගම නිර්මාණය කරනවා කියලා ඔහු කිව්වා. ඉතින් ඒකෙදි තමයි මම තේරුම් ගත්තේ මේගොල්ලන්ගේ තියෙන අර අදිෂ්ඨානශීලී බව. ඒ කියන්නේ මට හිතා ගන්න බෑ ඇත්තටම කියන්නේ දැන් මම නම් ඇත්තටම විශ්වාස කරෙත් නෑ වුන් මේක රීබිල්ඩ් කරලා මේගොල්ලෝ මේකේ පදිංචි වෙනවද කියලා. ඒ කියන්නේ මේ ෂොක් එකත් එක නමුත් වුන් ඒ අභියෝගේ බාරගෙන දැන් රීබිල්ඩ් කරනවා කිබුට්ස් නගරේ. ඒ ඉන්ටර්වියු එකේදී අපිට ඒ සම්පූර්ණ කතාව බලන්න පුළුවන්. First of all, what was so important for me to take you guys and to see this place is that really the events of the 7th of October 23 did happen. They did occur. So what happened was that 350 terrorists came here to this kibbutz on the morning of the Saturday of the 7th and started to terrorize, to murder, to rape, burn houses, and took people captivity, kidnapped to the Gaza Street. Till this day, we still have 48 people. Half of them, more than half of them are dead, but there's still bodies that need to be brought back. And and we're trying to rebuild ourselves and hopefully within a year or two come back and live here once again. So Absolutely 100%. I believe it so strongly that I don't even let any other kinds of thoughts to come into me. And again, I want my kids to come back and live here, my grandkids to come back and live here. So I really believe that things will be okay here with the other side from the Gaza Strip. No more terrorists, no more Hamas, no more jihad, no more Muslim brothers. Just peace, man. Just peace. Yes. Well, you just captured it in one long sentence. You are so 100% right in what you said. It's unbelievable. I think it's more sexy. It's more fashionable to go and attack the IDF. And I really don't think maybe the right government in Israel made mistakes, but it's definitely not a genocide. It's definitely not baby starvation. It's definitely not mass murder. We warn the civilians there that we're going to bomb because we know there's a terrorist nest there. We give all the humanitarian aid that we can. There's tons and tons and tons of humanitarian aid inside the Gaza Strip, which the Hamas takes and sells it for a high price to the civilians, what should be theirs for free. So there you go. Yeah, everyone is attacking the victim at this point. And what is your feeling after all these atrocities? Yeah. What is your feeling? Yeah. Instead of calling us the underdog because we were attacked while we were in bed on the morning of the 7th, they are suddenly the underdog. They are the weak people. But they're the one that's asking it. They're the one that's keeping the Hamas alive. They're the one that's hiding the terrorists inside the houses. They're the ones that holding all the armory there. I mean, like, we are not the bad person in this incident. We are not the bad person. And that's really one of the things that I like to talk about is the Israeli state, the Israeli people are not the bad ones here. We were attacked in our beds and we just retaliated. And that's what we're going to do to whoever. That's what we did to the Hezbollah in Lebanon. That's what we did to the Iranian in Iran. And last week to the Yemenites in Yemen. So thank you very much for that outstanding interview. Probably one of the best interview I ever had. Thank you so much. තැකිබුට්ස් මේ මැසකකින් පස්සේ අපි බලම නොවා පෙස්ටිවල් එක තිබුන්දට තටැක් යකුණ එතන මොනවාගේ මේ කොහොම තර්ස්ථාධන තුළන සයිතන මොනවාගේ ප්‍රහාරයක්ද දී ඇත්තුනේ. ඇත්තරම දැන් මේ කිබුට්ස් ප්‍රහාරය වගේම මේ නොවායකත් ගොඩක් සිග්නිෆිකන්ට් මේ ප්‍රහාර දෙක තමයි ගොඩක්ම මේකෙදි ගොඩක් අය ලෝකෙට ගියේ මේ ඇටැක්ස් ටික. එතකොට දැන් අර අපිට ඩැනි කිව්වත් වගේ දැන් ඇත්තරම ඒගොල්ලන්ට අමතක කරන්න බැරි සිදීම ඒගොල්ලන්ගේ ගමට ඇටැක් එක. නොවා ෆෙස්ටිවල් එක ගත්තොත් මේක ෆෙස්ටිවල් එකක් තරුණයෝ තමයි ගොඩක් ආවේ. මම මේ නොවා ෆෙස්ටිවල් එකේ දැන් ඒ වෙච්ච තැන එදායි ඒගොල්ලෝ මියුසිකල් ෂෝ තිබ්බ, ඒගොල්ලෝ නටපු, ඒගොල්ලෝ සතුටු වෙච්ච තැන අද තනිකර සෝහන් පිට්ටනියක් වගේ. ඒ කියන්නේ ඒ මරණයට පත් වෙච්ච හැමෝගෙම පින්තූරත් එක්ක ඒගොල්ලෝ සමරු හදලා තියෙනවා. ඇත්තටම මම මෙතෙන්ට යනකොට සංවත්සර දවසක් නෙමෙයි.
නමුත් මට හම්බුණා මේ වික්ටිම්ස්ලගේ ෆැමිලිස්වල ගොඩක් කට්ටිය මේ එතෙන්ට ඇවිල්ලා හිටියා. කියන්නේ මම එතෙන්ට යනකොට සමහර අය හමුදා සෙබළු තමන්ගේ කියන්නේ හමුදා සෙබළුවේ හිටියා ඒගොල්ලන්ගේ සහෝදරියෝ නැති වෙලා. එහෙම නැත්නම් තාත්තලා ඇවිල්ලා හිටියා ළමයි නැති වෙලා. එහෙම නැත්නම් පොඩි බාල සහෝදරවරු ඇවිල්ලා හිටියා වැඩිමල් සහෝදරවරු නැති වෙලා. ඒක ගොඩක් දරා ගන්න අමාරු තත්ත්වයක්. ඒගොල්ලොත් අපිත් එක්ක ඒ ප්‍රදේශයේ ගමන් කරා. ඒගොල්ලෝ නිතර එනවා එතෙන්ට බලන්න. දැන් ඒ කියන්නේ තමන්ගේ මිය ගිය කට්ටිය බලන්න. ඉතින් ඒකෙදි මට හම්බෙච්ච සුවිශේෂී චරිතයක් තමයි ටසාසෝ. ඇය විශේෂයෙන්ම කිව්ව දේ තමයි ඇය සර්වයිවර් කෙනෙක්. ඒකේ ඇයගේ අයිරණම ගොඩක් බිහිසුණී කියලා ඇය කියන්නේ. මොකද මරණයට පත් වෙච්ච අය එතනින් එහාට මරණයට පත් වුණා ඒක හරියි. ඇය ජීවිතේ බේරගත්ත විදිහ ගත්තොත් ඇය බොඩි එකක් ඩෙඩ් බොඩි එකක් විදිහට තමයි හිටියේ. මොකද එයාගේ සමහර යාළුවන්ව පණ පිටින් පුච්චද්දී නැත්නම් ඝාතනය කරලා පුච්චලා දාද්දී එයා හිතවලු ඒක Tamanට දැන් වෙයි. මොකද ඩෙඩ් බොඩිස් ඒගොල්ලෝ පුච්චලා තිබ්බ කීපයක්. ඉතින් මෙයා ටසාසෝ හිටියේ ඩෙඩ් බොඩි එකක් විදිහට. නමුත් එයාට කොහොම හරි සර්වයිව් වෙන්න පුළුවන් වුණා. ඒක ආම ධෛර්ය සම්පන්නයි ඒකට මුහුණ දුන්නා. ඒකෙදී අය කියපු දේ තමයි ඒගොල්ලන්ට තවදුරටත් මේ වගේ ටෙරරිස්ට් ඒ කියන්නේ එයා ලෝකෙ ගැන බලාපොරොත්තු තියාගෙන හිටපු කෙනෙක්. යන පීස් ෆෙස්ටිවල් එකට එන්නේ ඒකනේ. එයා පැහැදිලිවම කිව්වා අපිට මේ වගේ ත්‍රස්තවාදී සංවිධානයක් ආසන්නේ ජීවත් වෙන්න අමාරුයි කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අදහස් සම්පූර්ණ වෙනස් වෙලා. මොකද අර වගේ එකක් වුණාට පස්සේ මිනිස්සේ සම්පූර්ණයෙන් thinking pattern එක වෙනස් වෙනවා. ඒකෙදි අපි දැක්කා. ඒක එයාගේ කතාව අපි බලමු එයාගේ අදහස් දක්වීම කොහොමද කියලා. They start to talk with each other in Arabic and one of them come close to me and I felt that he come close to me, so I hold my breath and he like that pick up my face, look at me I guess, and they go they like that put the ropes for me and they go like they left me. They still there but they left me. I land there, keep going talking with guy like and said to myself, make a deal with God, like I stay here until you can send someone to take me. I will play dead until I don't know what, some miracle happen. දැන් ඇය කිව්ව සමහර සිදුවීම් ඇත්තටම ගොඩක් බරපතලයි. මොකද රේප් කරපු එක. එයා කිව්වා රේප් කරපු එක අපරාධය. රේපින් රේප් කරන එක අපරාධයක් නේ. ඒක තර්කයක් නෑ. එයා කියන්නේ ඒ රේප් වල ස්වභාවය. ඒකයි ප්‍රශ්නේ. කෙනෙක්ගේ බෲටැලිටි එක. ඒගොල්ලෝ කරපු දේවල් විශේෂයෙන්ම සමහර කට්ටියව ගස්වල ගැට ගහලා තිබ්බා. ඊට පස්සේ ඝාතනය කරලා තිබ්බා. ඊට පස්සේ ඝාතනය කරන්න කලින් සමහර ඒ වගේ කරලා තිබ්බා. ඒක මේ සාමාන්‍යයෙන් කෙනෙක්ට එක්ස්ප්ලেইন කරන්න බැරි විදිහට ඒ කියන්නේ ඇයට එක්ස්ප්ලেইন කරගන්නත් බැරි වුණා ඒක. ඊට පස්සේ අපි බැලුවා අන්එඩිටඩ් වර්ෂන් එක. ඒ කියන්නේ දැන් මේ සම්පූර්ණ කිබුට්ස් වල ප්‍රහාරය ඊට පස්සේ නෝවාසා වෙනත් ගම්වලට එල්ල වෙච්ච ප්‍රහාර ඔක්කොම බැලුවාම මේ අන්එඩිටඩ් වර්ෂන් වල තියෙන සමහර දේවල් මේගොල්ලෝ දාන්නේ නැහැ. ඇත්ත කතාව තමයි මේක මම ඉල්ලීමක් කරා එතනදී මේක ඇයි ඔයගොල්ලෝ පබ්ලිෂ් කරන්නේ නැත්තේ. හැබැයි මේගොල්ලෝ මේක පෙන්නලා තියෙනවා. මේගොල්ලෝ එක්සත් ජාතික සංවිධානයේ හිටපු රාජ්‍ය නිලධාරීන්ට ඔය මේ රාජ්‍ය නායකයන්ට පෙන්වනවා. ඊට පස්සේ මේගොල්ලෝ මේක UN එකේ ඔෆිසර්ස්ලාට පෙන්වනවා. ඇයි පෙන්වන්නේ නැති කියලා. ඒගොල්ලෝ කිව්වේ අපිට අපේ වික්ටිම්ස්ලා විකුණන්න ඕනේ නැහැ කියලා. මේගොල්ලෝ රේප් කරලා මැරිච්ච වික්ටිම්ස්ලා. සමහර අය ළමයි අවන් එකට දාලා අලු වෙච්ච ළමයි. සමහර අය පණ පිටින් පුච්චපු මිනිස්සු. ඒතකොට අපිට අවශ්‍ය නැහැ මේ මිනිස්සුන් දෙනක විකුණන්න. ඔයාලා පැහැදිලිම කිව්වා. දැන් මේ මෑතකදී ගාසවල වීඩියෝ එකක් ඇවිල්ලා තිබ්බා. ළමයා මෙහෙම මේ පැත්තට හෙල්ලෙනකොට ලේ ටික අයින් වෙනවා. ඒ කියන්නේ ලේ වලට දාපු බ්ලඩ් ඉෆෙක්ට් එක අයින් වෙනවා. දැන් එහෙම කරලා හරි වැඩේ වික්ටිමයිසේෂන් එකක් කරන එක කියන්නේ සමාජයේ පිළිගැනීම. ඒ කියන්නේ වික්ටිම් කෙනෙක් කියලා පෙන්වන්න සමාජය අනුකම්පාවයි. හැබැයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අනුකම්පාව. ඒක තමයි මම දැක්ක විශේෂම දේ. මේ ගොඩක් සමහර ඡායාරූප දැනට මාධ්‍යෙ නිකුත් කරලා දෙනවා. එඩිටඩ් වර්ෂන් සංස්කරණය කරපු දර්ශන අපි දාන්න ලින්ක් එකක්. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ බලන්න පුළුවන්. මම හිතන්නේ ඒක බලන්න පුළුවන් තත්වයක් දෙයක් කියලා. නමුත් ඒගොල්ලෝ කියන්නේ අන්එඩිටඩ් වර්ෂන් ඒගොල්ලෝ එළියට දාන්න නැත්තේ ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ වික්ටිම්ලව සමාජයට පෙන්නලා අනුකම්පාව ගන්න. ඒගොල්ලෝ කියන්නේ ටෙරරිස්ට් ඇටැක් එකක් වුණා. මෙන්න අන්එඩිටඩ් වර්ෂන් එක. ඒක කන්ෆර්ම් කරලා තිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලු පිළිගත් ආයතන මේ ත්‍රස්ත පෙරහැර කන්ෆර්ම් කරලා මෙන්න මේ වගේ දේවල් මේ වගේ අපරාධ කරා කියලා. ළමයි ගිනි තැබීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ ඒ වාර්තා තියෙනවා. ඒ සියලු දේවල් බීහෙඩින් සහ කැනිබලයිසේෂන්. ඒ කියන්නේ මිනිමස් අනුභව කිරීම. ඒ කියන්නේ මේ සමහර ත්‍රස්තවාදී මිනිමස් අනුභව කරනවා. ඒතකොට හිතන්න මේ ස්කේල් එක මේක මේ 9/11 බෝම්බ එක වගේ නෙමෙයි. ඊට වැඩිය මේකේ තියෙන බෲටැලිටි එක බරපතල. ඉතින් ඒගොල්ලෝ කියන්නේ කිසි දෙයක් ඒගොල්ලෝ වික්ටිම්ලට ගරු කරලා එළියට දාන්නේ නැහැ. නමුත් අන්එඩිටඩ් වර්ෂන් සමාජයේ පිරිස් වලට දැනුවත් කිරීම පිණිස ඒගොල්ලෝ දානවා. ඉතින් එතකොට ඒක බලන කට්ටිය ගිහිල්ලා ඒ ස්ටෝරි එක එළියට කියනවා.
එතකොට දැන් මේ අනෙක් ඉන්සිඩන්ට් එක ගත්තොත් ශානිලුක්. දැන් ශානිලුක්ගේ ඉන්සිඩන්ට් එක ගත්තොත් මේක තමයි මේ බෲටැලිටි එකේ එළියට ආව මුල්ම අවස්ථාවක්. ඒ කියන්නේ 23 ඇටැක් එක වෙද්දී ගොඩක් අය හිතුව දැන් මේ කාන්තාව මේ තරුණිය ඇත්තටම කිව්වොත් මේ යුද්ධයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. ඇය මේ ෆෙස්ටිවල් එකට සම්බන්ධ වෙච්ච ජර්මන් තරුණියක්. ඒතොර ඇයව ඝාතනය කරලා තිබ්බා. දැන් අනුලගේ සිදුවීම් වගේ. දැන් අනුලා ලංකාවේ අනුලට සම්බන්ධයක් තියෙනද මේ ප්‍රශ්නෙට? අනුලට මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැනේ. වියට්නාමයේ කට්ටිය ඝාතනය වෙනවා. තායිලන්තේ මිනිස්සුන්ව ඝාතනය කරලා තියෙනවා. මේ මිනිස්සු මේ යුද්ධයට සම්බන්ධ මිනිස්සුද නැහැ. ඒතර ශානිලුක් කියන්නේ ඒ වගේ කෙනෙක් ඇය මේකට සම්බන්ධ නැහැනේ. නමුත් ඇයව ඒගොල්ලෝ ඝාතනය කරලා ඇයගේ ශරීරය අරගෙන ගිහිල්ලා ඒක ට්‍රෝෆි එකක් විදිහට ඒගොල්ලෝ ඒකට ගහනවා. එතකොට සිවිලියන්ස්ලා ඒ සෙලිබ්‍රේෂන් එක කරනවා. එතකොට ඒගොල්ලෝ කියන්නේ හමාස් සංවිධානයේ තියෙන බෲටැලිටි එක අනුමත කරනවා. පැහැදිලි. මේක ඒ ලෙවල් එකේ දෙයක් සාමාන්‍යයෙන් අපි ඉතිහාසෙ කලින් දැකලා නැහැ. කියන්නේ සාමාන්‍ය ටෙරරිස්ට් ඇටැක් වල ලිමිටේෂන්ස් තියෙනවා. ටෙරරිස්ට්ලාගෙත් ලිමිටේෂන්ස් තියෙනවා. නමුත් මෙතන මේ ලිමිටේෂන් එක පැනපු අවස්ථාවක්. ඉතින් ඇත්තටම ගත්තොත් මෑගේ සිදුවීමේදී ඒගොල්ලෝ මේ ඉන්ෆර්මේෂන් එකව නෑ මෙයා ජීවතුන් අතර ඉන්නවා තාම කියලා. ඊට පස්සේ අම්මට ඒ ළමයාගේ අම්මට බලාපොරොත්තු දීලා මාස කිහිපයකට පස්සේ ඇගේ හිස් කබල හම්බුණා. DNA ටෙස්ට් එකකින් හොයාගත්තා මේ ඇගේ මෘතදේහය කියලා. ඒකෙන් තමයි මේ බෲටැලිටි එක එළියට එන්න ගත්තේ ඇත්තටම. ඉතින් ඒක ඔය නෝවා ෆෙස්ටිවල් එකේ සිදුවෙච්ච තවත් බෲටැලිටි එකක්. ඒතකොට දැන් පේනවා ඇති සාමාන්‍ය මේ ඒ කිබුට්ස් වල සහ ඒ කිබුට්ස් බේරි අනෙක් ගම්මාන ඒ වගේම නෝවා ෆෙස්ටිවල් එකේදී කරපු ඇටැක් සහ ඒවැදී මෘතදේහ මේ කරපු ඝාතන සහ පුළුස්සා දැමීම. පුළුස්සා දැමීම කියන එක ඒගොල්ලෝ ගොඩක්ම කරලා තිබි ළමයින්ට. සාමාන්‍යයෙන් මේ ළමයි පොඩි ළමයි අවුරුද්දට අඩු ළමයි පවා ඒගොල්ලෝ එහෙම ඝාතනය කරලා තිබ්බා. ඉතින් අර ඒ කියන්නේ අර බර්නින් කරලා තිබ්බ සම්පූර්ණයෙන්. අඳුර ගන්න බැරි වෙන්න බොඩීස්. ඒ නිසා මේ සියල්ලම වෙලා මේ සියල්ලම ඇත්ත කතා තමයි මේ සියල්ලම බොඩි කැම් වලින් ලයිව් ස්ට්‍රීම් න මේක ලයිව් ස්ට්‍රීම් ඝාතනයක්. ලයිව් ස්ට්‍රීම් තමයි මේගොල්ලෝ මැරුවේ. ඒතකොට මේවා අයින් කරන්න කලින් ගොඩක් අය දැක්කා. ඉතින් මේ සියල්ලම දැකලා තමයි අර ඔක්කොම සෙලිබ්‍රේෂන් තිබ්බේ කියන එක ඊශ්‍රායලයේ මිනිස්සු අමතක කරන්නේ නැහැ දැනට. සහ අපිට තේරෙනවා සාමාන්‍ය මේ වගේ ස්කේල් එක ඒ කියන්නේ 9/11 ඇටැක් එක ඇමරිකාවේ වෙද්දී එක සමරු මිනිස්සු හිටියා. බිල්ඩින් එක කඩාගෙන වෙන එක සැමරුවා මිනිස්සු. හැබැයි ඒගොල්ලෝ ඒකට අර්ථකථනයක් ගෙන අපි සැමරුවේ මිනිස්සු මැරණ එක නෙමෙයි. මේ ඇමරිකන් ආධිපත්‍ය කඩා වැටෙන කියලා මොකද්ද තර්කයක් හැදුවා. ඒ තර්කය වැරදි තමයි. ඉතින් ත්‍රස්තවාදී සංවිධානයක ප්‍රහාරයක් සමරනවා කියන අනුමත කරන්න බෑනේ. හැබැයි මේ මිනිස්සුන්ටත් ඒක අමානුෂික ප්‍රහාරය සමරන්න ලොජික් එකක් තිබ්බා. හැබැයි මේ ප්‍රහාරය සමරන්න ලොජික් එකක් මට හොයාගන්න බෑ කෙනේ. රේප් එකක් හෝ බර්න් කරලා මිනිස්සු මරනවා කියන සමරන්න බෑනේ. ඉතින් ඒක තමයි මේ ප්‍රහාරෙදී ගන්න තියෙන ප්‍රශ්නේ. ඉතින් අද වෙනකොට අවුරුදු 2ක් තාම ඉන්නවා පැහැරගත්ත පිරිසක් 20කට අධික පිරිසක් ජීවිතුන් අතර ඉන්නවා 48න් ඩෙඩ් බොඩිස් තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ ඩෙඩ් බොඩිස් අවශ්‍යයි. මොකද මේගොල්ලන්ට අවසන් කටයුතු කරන්න. මේ මැරිච්ච සියලු දෙනාටම අවසන් කටයුතු කරා. අනුලා වගේ විදේශයෙන් ඇවිල්ලා මේ මිය ගියපු කට්ටියට ආධාර ඒ කියන්නේ ආව දුන්නා. නමුත් ඒවෙන් අපිට මරණ මහන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අඩුපාඩු මකන්න බෑ. නමුත් පුළුවන් විදිහට රීකොන්සිලියේෂන් සිද්ධ වෙනවා. අද ආයතන හදලා තිනවා ඊශ්‍රායල ඇතුලේ මේ ඒ කියන්නේ මේකෙන් බේරිච්ච කට්ටිය සහ ෆැමිලි වික්ටිම්ස්. ඒ කියන්නේ තමන්ගේ පවුලේ කවුරු හරි මැරිලා නම් ඒගොල්ලන්ට මානසිකව තියෙන වියවුල්කාරී තත්ත්වයෙන් මිදෙන්න වැඩසටහන් හදලා තිනවා. ඒ වගේම කිඩ්නැප් කරලා ආපු බේරිච්ච ඇවිල්ලා හොස්ටේජස්ලා ඇවිල්ලා බේරිච්ච අය ඉන්නවනේ ඇවිල්ලා ආපු ඒගොල්ලෝ එනේ විශේෂ වැඩසටහන් සංවිධානය කරලා තිනවා. ඒගොල්ලෝ දැන් සංවිධානයක් හදලා තිනවා. ඉතුරු හොස්ටේජස්ලා සියලු දෙනාම ගෙන්න ගන්න. ඉතින් ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව ඒගොල්ලොත් එක්ක කතා කරා මම ගිහිල්ලා මේ තියෙන්නේ ඔවුන්ගේ ස්ථානයකට ගිහිල්ලා ඒ ගත්ත ඒවා ඒකෙදි මට කීප දෙනෙක් හම්බුණා. මේක කෝඩිනේට් කරන ප්‍රධාන කෙනා තමයි. ඉතින් ඒගොල්ලෝ කියන්නේ bring them home. ඒක තමයි ඒගොල්ලන්ගේ ඉල්ලීම. හරි. එතකොට ශාලි දෝක තමයි ප්‍රහාරය දවසේ වෙච්ච දේවල්ට ඊට පස්සේ ප්‍රහාරයෙන් පස්සේ මොන වගේ ප්‍රතිප්‍රහාරයක් දෙන්න ඕනේ සහ කාටද මේක ඊට පස්සේ මේ ප්‍රතිප්‍රහාරයෙන් මේ පීඩාවට පත් වෙන ඊට පස්සේ? ඔව් දැන් ඇත්තටම ගත්තොත් එහෙම මේ ප්‍රහාරයේ මිස්ටේක් එකක් වෙන්නේ මොකද පලස්තීනයේ අද ලබාගත්ත දෙයක් නැහැ මේ ප්‍රහාරයෙන් පස්සේ. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම සියවස් ගානක් ආපසට ගියා. ආයේ ගාසා තීරයේ ගොඩනගන්න බැරි විදිහට මේගොල්ලෝ විනාශ කරගත්ත මේ ප්‍රහාරයෙන් පස්සේ. මොකද ඊට කලින් 18000කට වර්කින් පර්මිට් දෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ තිබ්බ සම්බන්ධතාවය. ඒක කට්ටියට කියන්න පුළුවන් ඒක මොකක්ද කියලා. නමුත් ඒ මොකක් හරි කනෙක්ෂන් එකක් තිබ්බා. දැන් ඒක ආයෙ රිපෙයාර් කරන්න බෑ. ඒක ඉවරයි. ඒක ඊළඟට අපි දන්නවා ඊශ්‍රායලයට මියුනිච් ඇටැක් එක තියෙනවානේ. ඕක උනේත් අපි අද ගෝල්ඩමේ ගැනම කතා කරන්නේ. ගෝල්ඩමේ අගමැතිතුමිය ඉන්න කාලේ මියුනිච් ඇටැක් එක. ඒ ඇටැක් එකට සම්බන්ධ සියලු දෙනා ජීවිතුන් ඉවත් කරා. එක්කෙනෙක් විතරයි දිවි ගලවා ගත්තේ. ඒ දිවි ගලවා ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ විසින් මැදිහත් වෙලා
පොඩි මීඩියේෂන් එකක් කරපින්න. සියලු දෙනා ඒ ප්‍රහාර සම්බන්ධ සියලු දෙනා ඒගොල්ලෝ ඝාතනය කරා. ඊශ්‍රායල් ඉතිහාසයේ ඒගොල්ලන්ට ආපු සියලු ටෙරරිස්ට් ඇටැක් වල කෝඩිනේට් කරපු අය සහයෝගී දීපු අය. ඒ වගේම මේ ප්‍රහාරයට ඍජුව සම්බන්ධ වෙච්ච සියලු දෙනා ඒගොල්ලෝ ඉවත් කරනවා. ඒක ඒගොල්ලෝ ස්වභාවිකවම කරනවා. ඒක ඒගොල්ලෝ කියන්නේ අපිට යන්න තැනක් නැහැ. ඒක මේ ගෝල්ඩා මේකේ අපිට තියෙන සුපර් පවර් එක. මොකද්ද සුපර් පවර් එක? අපිට යන්න තැනක් නැහැ. ඉතින් ඒක ගෝල්ඩා මේද බෙන්ජමින් නෙතන්යාහුද නැත්නම් බෙන් ගුරියන්ද කියලා වෙනස් වෙන්නේ. ඒකයි මම කිව්වේ අර ඒගොල්ලෝ ඔක්කොම පොදු මතයක ඉන්නවා කියලා. ඉතින් මේ ප්‍රහාරය කරලා අවුරුදු ගානක් පස්සේ අවුරුදු දෙකකට පස්සේ අපි අද ගත්තොත් හමාස් සංවිධානයේ කමාන්ඩ් චේන් එක තමයි මේ තියෙන්නේ. හමාස් සංවිධානයේ කමාන්ඩ් චේන් එක ගත්තොත් දේශපාලන නායකත්වය අවසන්. ඉරානයේදී ඒගොල්ලන්ගේ දේශපාලන නායකයව ඝාතනය කරා. ඒගොල්ලෝ ඇටැක් එකක් කරලා ඉරානයේ ඇතුළේදීම ඉරානයේවත් ප්‍රතිචාරය දැක්වේ නැහැ ප්‍රහාරයට. ඒගොල්ලෝ දන්නවා එයා ඩෙඩ් මෑන්. he's a dead man. කොහොමද ඒ ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පස්සේ ඒකට සම්බන්ධ සිල් දෙනාම මල මිනිස්සු තමයි ජීවිතුන් අතර හිටියා. ඊට පස්සේ සින්වාර් එයා තමයි මිලිටරි වින් එකේ ලීඩර්. සින්වාර් මැරුණා. යහය සින්වාර් ඔය මේ මෑතකදී ඔහු මරණයටපත් උනේ. ඔහු සෑංගිලා හිටිය සෑහෙන කාලයක්. නමුත් ඔහුට මරණයටපත් වෙන්න සිද්ධ වුණා. ඊළඟට ඔතන ඉන්නවා ඒගොල්ලන්ගේ ප්‍රහාර ඩිරෙක්ට් කෝඩිනේට් කරපා. ඒ කියන්නේ ඉහළ කමාන්ඩ් චේන් එකේ සිල් දෙනාට අමතරව මර්වාන් නිසා ඒගොල්ලන්ගේ ඩිපියුටි කමාන්ඩ්. ඊට පස්සේ මොහමඩ් ඩයිෆ්ට ඒගොල්ලෝ කිව්වේ ෂැඩෝ එකක් වගේ. කවුරුත් එයාගේ ෆොටෝ එක දැකලා තිබ්බේ නැහැ. ඒ තරම් එයා ෂැඩෝ එකක් ඉදිරියට හිටියා. නමුත් ඔහු අවසානයේදී ඔහු මරණයටපත් වෙනවා. ඊට පස්සේ ගත්තොත් රෆා සලාමා අයිමාන් නොෆාල් ඒ ඇතුළේ ඒගොල්ලන්ගේ අයිමාන් සියාම් ඒගොල්ලන්ගේ ත්‍රස්ත ප්‍රහාරයේ මෙහෙපු සියලු දෙනා. සහ ඔය ෂානි ලුක්ගේ සිදුවීමේදී අර ඔබට දකින්න ඇති ඇයිගේ ඩෙඩ් බොඩි එක අරගෙන ගියපු පිරිස. ඒ සියලු දෙනාව ඒගොල්ලෝ ඉවත් කරා. ඒක රෙඩිකේට් කරා. ඒක ඒ කියන්නේ හමාස් සංවිධානයේ දැන් සමාජික 30000කට ආසන්නව මරණයටපත් වෙලා තියෙනවා. ඒකේ ඇතුලේ මේ කමාන්ඩ් චේන් එක සම්පූර්ණයෙන් විනාශයටපත් වුණා. ඒක හමාස් එකට වෙච්ච දේ. හැබැයි හමාස් එකට උනාට වැඩිය බරපතල තත්යකට තමයි හිස්බුල්ලා සංවිධානයපත් වුනේ. හිස්බුල්ලා මේ සම්බන්ධත් නැහැ. සම්බන්ධත් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ දැනන් හිටියා. ප්‍රහාරය දැනන් හිටියා. සහ මේකේ තියෙන වැදගත්ම දේ තමයි හිස්බුල්ලා මේකට මිස්කැල්කියුලේෂන් එකක් වුණා. ඔය ඔක්තෝබර් 7 ඇටැක් එකේදී ඒගොල්ලෝ හමාස් එක බලාපොරොත්තු වුණා හිස්බුල්ලා එක අර පැත්තෙන් ඇටැක් එකක් කරා කියලා. IDF එක ඒකට ලෑස්ති වෙලා හිටියේ. මොකද හිස්බුල්ලා සංවිධානයේ ඒ කාලේ වෙනකොට ලෝකේ බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය. අද ඒගොල්ලෝ බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය නෙමෙයි. ඒකේ ඔබ බැලුවොත් හසාන් නසරල්ලා කියන්නේ මේ ටෙරරිස්ට්ලාගේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලෝකෙම ත්‍රස්තවාදී ව්‍යාපාර ගත්තත් උඩම ඉන්නේ හසාන් නසරල්ලා. හසාන් නසරල්ලා කියන්නේ ලෝකේ most powerful non state actor. ඒ කියන්නේ රාජ්‍ය නොවන ආයතනයක් ඒ කියන්නේ බලවත්ම රාජ්‍ය නොවන ආයතනෙ. ඒගොල්ලන්ට හමුදාවක් තිබ්බා. ඒගොල්ලන්ට මිසයිල් විශාල ස්ටෝරේජ් ලංකාවට වැඩිය බලවත්. ඇත්තම ගත්තොත් මිසයිල් ස්ටෝරේජ් එකත් එක්ක බලද්දි හිස්බුල්ලා සංවිධානය. ඒ නායකයා ඒගොල්ලෝ අයින් කරා. සෙක්‍රටරි ජෙනරල්. ඒ කියන්නේ හසන් නසරල්ලා සාමාන්‍යයෙන් දෙවෙනි වෙන්නේ ඉරානයේ ආධ්‍යාත්මික නායකයාට ජනාධිපතිතුමා විතරයි. ඒ තරම් ප්‍රබලයි. ඊට පස්සේ ගත්තොත් ඒගොල්ලන්ගේ සම්පූර්ණ කට්ටිය ෆවුඩ් ෂුකර් කියන්නේ ඇමරිකන් සෙබළුන්ට ප්‍රහාර එල්ල කරපු පුද්ගලෙක්. ඊටාම බරපතල ත්‍රස්ත සංවිධානයක්. මේ ත්‍රස්ත සංවිධානයට බරපතල ප්‍රහාර කෙල්ල කරලා කමාන්ඩ් චේන් එකේ ෆස්ට් ABC ලීඩර්ෂිප් එක සම්පූර්ණයෙන්ම ඉරඩිකේට් කළා. කියන්නේ ඔබ හිතන්නේ ත්‍රස්තවාදී සංවිධානයේ සියලු නායකයෝ ඉවරයි. ඊට පස්සේ ලෝකෙ ඉතිහාසයේ පළවෙනි පාර අපූර්ව වැඩක් කරා පේජ් ඇටැක් එක. සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී සංවිධාන තමයි රටවල් සර්ප්‍රයිස් කරන්නේ. දැන් අපිට සර්ප්‍රයිස් එකක් ආවනේ පාස්කු ප්‍රහාරය. මේගොල්ලෝ සර්ප්‍රයිස් එකක් 9/11 සර්ප්‍රයිස්. ත්‍රස්තවාදී සංවිධාන සර්ප්‍රයිස් වෙලා තිබුණා. ඒගොල්ලෝට ප්‍රහාරය එල්ලනකොට මරණයටපත් වෙන එක හරි. තමන් පාවිච්චි කරපු පේජ් එක වෝකි-ටෝකි කියන්නේ වෝකි-ටෝකියක් වගේ යන්ත්‍රයක්. වෝකි-ටෝකියක් වගේ කුඩා යන්ත්‍රයක්. ඕක 90s වල පාවිච්චි කරේ කට්ටිය මේ තාක්ෂණික දේවල් මගහැරලා මේ දැන් ඒගොල්ලෝ කරන්නේ සංවේදනය කරන්නේ. මේගොල්ලෝ අවුරුදු ගාණක් තිස්සේ ප්ලෑන් කරලා ඊශ්‍රායලය මේ වගේ ප්‍රහාරයකදී ප්‍රතිප්‍රහාර එල්ල කන්න සූදානම් කරලා තිබ්බේ. ඒකෙන් ඇතිවෙච්ච ඩැමේජ් එක නෙමෙයි වැදගත්. සයිකොලොජිකලි ඒගොල්ලන්ට කොච්චර බලපෑමක් වුණාද? ෆිසිකල් ඩැමේජ් එකට වැඩිය සයිකොලොජිකලි හිස්බුල්ලා සංවිධානයේ කමාන්ඩ් ස්ට්‍රක්චර් එක සම්පූර්ණ කරන්නේ එදා. ඒ කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් ලයිව් අපිට බලාගෙන ඉද්දි පල්ලෙහාට එටනවා බලන්න පුළුවන් වුණේ හිස්බුල්ලා එකේ. ඒක සම්පූර්ණයෙන්ම අවසන් කරන්න පුළුවන් වුණා. ඒක උනේ ඔක්තෝබර් 7 ප්‍රහාරයේ ප්‍රතිඵලයක් විදිහට. එහෙම නැත්නම් හිස්බුල්ලා එකට ඔය ඉරණම වෙන්නේ නැහැ. ඊළඟට මේකේ තව කණ්ඩායමක් තමයි හවුති ටෙරරිස්ට් රෙජිම් එක. මේගොල්ලෝ ගොඩක් ඈතින් ඉන්නේ. නමුත් අර ඔය කාලෙන් කාලට මිසයිල් එහෙම ඒවලා කට්ටියට පොඩි තිබ්බා මේගොල්ලෝ බය නැතුව ඇටැක් කරනවානේ කියලා. හැබැයි මේ අවසානයේදී එල්ල කරපු ප්‍රහාරයේදී ඒගොල්ලන්ගේ හිටපු ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක් කියවට මේගොල්ලෝ මේ චන්දින් ප්‍රයිම් මිනිස්ටර්ලා නෙමෙයි. ත්‍රස්තවාදී සංවිධානත් කැබිනට් කරනවා දැන් කාලේ. ඒතකොට මේ කැබිනට් එක සම්පූර්ණයෙන්ම අවසන් වෙලා තියෙනවා. සනා නගරයෙන් පාලනය කරන්නේ මේක. සනා නගරය ඒගොල්ලෝ. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් යේමනේ වැදගත්ම නගර ටික පාලනය කරන්නේ මේ ත්‍රස්තවාදීෝ ටික තමයි. නමුත් දැන් අද වෙනකොට මේ නායකත්වය ඔබ බැලුවොත් කමාන්ඩ් ස්ට්‍රක්චර් එක අර හිස්බුල්ලා එක වගේ. ABC ලීඩර්ෂිප් එකේ හරි අඩක් විනාශයටපත් වෙලා තිනවා. ඩිරෙක්ට් කන්ෆ්‍රන්ටේෂන් එකකින් නෙමෙයි. බැටල් ඊශ්‍රායල් හමුදාව ග්‍රවුන්ඩ් මිෂන් කරලා මේගොල්ලෝ මැරුවේ නෑ. මිසයිල් සහ ඩ්‍රෝන් ප්‍රිසිෂන් ස්ට්‍රයික් වලින් ඒගොල්ලෝ
යවලා තියෙනවා. ඒක සිග්නිෆිකන්ට්. ඊට පස්සේ ඉරානියන් රෙජිම් එක. දැන් ඉරානය කියන්නේ ලෝකයේ මිලිටරි රෑන්කින් වල ගත්තොත් පවර්ෆුල් රටවල් 20න් එකක්. අද ඉරානයේ නියුක්ලියර් ප්‍රෝග්‍රෑම් එකේ හිටපු ප්‍රධාන සයන්ටිස්ට්ලා සියලු දෙනා මාරණයට පත් වුණා. දවස් 12 ඉද්දී. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජෙනරල්ලා බලන්න. ඔය ජෙනරල් හුසේන් සලාමි කියන්නේ ඉතාම ප්‍රබල ජෙනරල් කෙනෙක්. ඒ සලාමි ජෙනරල් ඊට පස්සේ අල් රෂීඩ් මොහමඩ් බගේර් මේ වගේ ඒගොල්ලන් හිටපු ප්‍රධාන ජෙනරල්ලා. ඒ කියන්නේ සම්පූර්ණ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සාමාන්‍ය ඉරානියන් රෙවොලූෂනරි ගාඩ් එක තියෙනවානේ. ඒකේ තිබ්බ ලොකුම කමාන්ඩ් චේන් එකේ හිටපු ඔක්කොම බලකණු ටික අවසන්. සියලු දෙනා. ඊට පස්සේ නියුක්ලියර් සයන්ටිස්ට්ලා ගත්තොත් ඒගොල්ලෝ ඉවරයි. හැබැයි මේ යුද්ධෙට කලින් ඉරානයට තිබ්බ පවර් එක තමයි මැද පෙරදිග. ඒගොල්ලන්ට ප්‍රොක්සිස් තිබ්බ ඕන තරම්. ඒගොල්ලන්ට හමාස් තිබ්බා, ඒගොල්ලන්ට හිස්බුල්ලා තිබ්බා, ඒගොල්ලන්ට හවුති තිබ්බා, ඒගොල්ලන්ට ඉරාක් වල මිලිෂියා සිටියා. ඒගොල්ලන්ගේ රට ඇතුලේ අවුරුදු ගාණක් මේ ඉස්ලාමික් රෙජිම් එක 1900 අර ෂා රජුරෝ 70 ගණන් වල එලවලා ඔය රොහෙල්ලා කුමේනි ඇවිල්ලා ඒ ආපු කාලේ ඉඳලා හිටපු මිනිස්සු ටික මේ. ඒ සියලු දෙනා අද මරණයට පත් වෙලා තියෙන මේ ඇටැක් එකකින් ඒ අර ඔය තියෙන ඒගොල්ලන් කමාන්ඩ් චේන් එකකින් කොච්චර ප්‍රබලයිද කියන අල් කුමේනිට පස්සේ ඔහුට වගකිව යුතු සියලුම නායකයෝ අද මරණයට පත් වෙලා. ඒතර ප්‍රධාන නායකයෙක් විදිහට ඉරානයෙන් තුරලා ඉන්නේ අල් කුමේනි විතරයි. අල් කුමේනි විතරයි. සහ ඉතින් ජනාධිපති ඉන්නවා. ජනාධිපති කියන අල් කුමේනිගේ අර පපට් එකනේ. ඉතින් පපට් එකේ ඉන්නවා. දැන් මේගොල්ලෝ මරණයට පස්සේ වෙන වෙන කට්ටිය පත් කරා. ඒ සමහර සිදුවීම් හාස්‍යජනක ඒවා එක සමහර ජෙනරල්ලා මැරෙනකොට පත් කරපු කට්ටිය ඊළඟ දවසේ මැරුණා. එක දවසයි දූර කාලේ. ඉතින් ඒ වගේ තත්යකට ඒගොල්ලෝ පත් වුණා. ඒක තමයි ඔක්තෝබර් 7 වර්තමාන ප්‍රතිඵල. හරි. එතකොට ඒ කියන්නේ ඔක්තෝබර් 7 ප්‍රහාරය වැඩියෙන්ම මේ හානියට පත්ලා තියෙන කියන වැඩියෙන්ම අගතියට පත්ලා තියෙන මොකද ඉරානය. මොකද දැන් ඉරානය ඇත්තට මේක ප්ලෑන් කරා. නමුත් ඇත්තටම වුන් හිතන්න නැතුව ඉතින් මෙච්චර ලොකු බලාපොරොත්තු නැහැ ඒගොල්ලෝ. ඇත්ත කතාව. කියන්නේ සාමාන්‍ය ඉරානය කියන්නේ රටක්නේ. ත්‍රස්තවාදී සංවිධානයකට වැඩි වගකීමක් තියෙනවනේ රටක් ගෙනියද්දි. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ ඊශ්‍රායලය ඒගොල්ලන්ට මේ වගේ ඇටැක් එකක් කරලා ඒගොල්ලන්ගේ කමාන්ඩර්ස්ලා මරයි කියලා. ඒකත් එක්ක මේ සහ මේ සම්බන්ධව තියෙන ඔබේ අදහස් සහ මේ ඔබේ තියෙන මේ ප්‍රශ්න මේකට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපි බලලා උත්තර දෙන්න. එහෙනම් අපි ඊළඟ වැඩසටහනේ හම්බෙමු. මොන හරි මේ සම්බන්ධව හරි තව අපිට කිස්සාට කෙරෙන්න වැඩසටහන් තියෙනවා. ඒකටත් දාන්න අපි සම්බන්ධවත් බලලා ඉස්රායලයේ සම්බන්ධ වැඩසටහන් ඉදිරිපත් කරන්න. එහෙනම් ගොඩක් ස්තුතියි. ස්තුතියි.